මම සාදරයෙන් පිළිගන්නවා අදත් සිතින් අරගෙන එන්න තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් ඔන්න අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ ශාහිද් කපූර්, විජය සේතුපති, රෂී ඛන්නා වගේ ජනප්‍රිය සුපිරි නළුනිරියා රංගනයෙන් දායක වන ඇක්ෂන්, ක්‍රයිම්, ත්‍රිලර්, බ්ලැක් කොමඩි කියන කැටගරි වලට අයත් වෙන IMDb දර්ශකයන් 10න් 8.9ක වගේ ඉහළම IMDb රේට් එකකුත් ගන්න සමත් වුණු 2023 වර්ෂයේ රිලීස් වුණු ෆාර්සි වෙබ් සීරීස් එක. ඉතින් අද මම ඔයාලට රිවිව් කරන්න අරගෙන ආවේ මේ ෆාර්සි වෙබ් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක දෙවනි එපිසෝඩ් එක. ඉතින් සම්පූර්ණයෙන් මේ වෙබ් සීරීස් එකට එපිසෝඩ් 8ක් තියෙනවා. මම කොටස් 4කින් එපිසෝඩ් දෙක ඔයාලට අරගෙන එනවා. ඉතින් මේ ෆාර්සි වෙබ් සීරීස් එක පැත්තට හැරුණොත් සනී කියන්නේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඒත් එයා එච්චර ප්‍රසිද්ධ නම් නැහැ. ඉතින් සනී එයාගේ සීයා ආසාවෙන් කරගෙන යන පත්තර කන්තරුවරට උදව් කරගෙන තමයි ඉන්නේ. මෙහෙම යනකොට එක විදිහ ණය ප්‍රශ්න නිසා පත්තර කන්තරුව වහන්න සිද්ධ වෙනවා. ඉතින් සනීට ඕන වෙනවා මේ සීයාගේ පත්තර කන්තරුව වහන්නේ නැතිව දිගටම කරගෙන යන්න. ඉතින් ඒක නිසා සනී එයාගේ හොඳම යාළුවත් එක්ක එකතු වෙලා හොර සල්ලි අච්චු ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ තැනකින් පටන් ගන්න මේ වෙබ් සීරීස් එක නතර වෙන්නේ වෙනස්ම තැනකින්. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මාත් එක්ක. ඉතින් අපි වැඩි කතා නැතුව මේ වෙබ් සීරීස් එක මොකද වෙන්නේ කියලා බලන්න වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. පළවෙනි එපිසෝඩ් එක පටන් ගනිද්දී අපිට පෙන්වන්නේ නාදුන්න පිටසක් විසින් මුණ ආවරණය කරලා අතපය ගැට ගහපු එක මිනිහෙක් වාහනයක ඩිකි එක දාගෙන එක ප්‍රදේශයකට අරන් ඇවිත් ඒ තියෙන ගෙදරක කාමරයකට දානවා. ඉතින් මේ මිනිහයව දාපු කාමරේ එයා වගේම මුණ වහලා අතපය ගැට ගහපු තවත් කෙනෙක් ඉන්නවා. මේ වෙලාවේදී මෙතනින් දෙන්නගෙම මූණවල් වහලා තිබුණත් මෙයාලට මෙයාලව අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඉන්නේ හොඳම යාළුවෝ දෙන්නෙක් වෙන සනී සහ ෆිරෝස්. ඉතින් මෙයාලා මොකද උනේ කියලා කතා කර ඉද්දි ඒ කාමරේට එක මිනිහෙක් ඇවිත් සනීගේ මූණ වහලා තිබ්බ එක අයින් කරලා එයාට සල්ලි වලයක් පෙන්නලා අහනවා කවුද මේක හැදුවේ කියලා. ඒ වෙලාවේදී සනී හිතනවා ලෝකේ ඉන්න වැදගත්ම මිනිහයාගේ ෆොටෝ එක ලෝකේ තියෙන ජරාම දේ උඩ ප්‍රින්ට් කළානේ කියලා. ඉතින් ඒත් එක්කම අපිට පෙන්වන්නේ ෆ්ලෑෂ් බෑක් සීන් එකක්. සනී කියලා කියන්නේ චිත්‍ර ඇඳලා විකුණන කලාකාරයෙක්. ඉතින් මේ වෙලාවේදී සනීගේ චිත්‍රයක් දිහා බලලා ඒක මිනිහෙක් එක ගැන වර්ණනා කරලා ඒකේ වටිනාකම අහනවා. සනී මේ මිනිහයාට ඒ චිත්‍ර රුපියල් 6000ක් කියලා කියවුවාම ඒ මිනිහයා කියනවා මේක නම් එච්චර ගාණක් වටින්නේ නැහැ. මේක ඩුප්ලිකේට් එකක් නේ. මම ඕනනම් ඔයාට මේකට රුපියල් 1000ක් දෙන්නම් නැත්තම් මට එපා කියලා. ඉතින් සනීත් මුකුත් නොකියන නිසා ඒ මිනිහයා එදිනින් යන්න යනවා. පස්සේ සනී හිතනවා කලාව මිනිස්සු දන්නවා වගේ හැසිරෙනවා. ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියාගේ අත්සනා චිත්‍රයට දාලා තිබ්බොත් ඒක ගන්න පෝලිං වල ඉන්නවා. ඉතින් මම කරන්නේ හැම විදිහකම චිත්‍රවල පිටපතක් හදනවා. මම ප්‍රවීණයෙක්. මට කරන්න වෙන විකල්පයක් නැහැ. මොකද අපි ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි නම් අපේ චිත්‍ර කවුරුවත්ම මිලදී ගන්නෙ නැහැ. මගේ සීයා මරු කලාකරුවෙක්. ගොඩක් පිටපත් ඇඳලා තියෙනවා. ඒත් එයා එච්චර ප්‍රසිද්ධ නැහැ. ඒත් සීයාට ඒ ගැන වැඩි ගානකුත් නැහැ. මොකද සීයාගේ රස්සාව තමයි ක්‍රාන්ති පත්තරේ. එයා මටත් වඩා ඒකට තමයි ආදරේ. ඉතින් මේම හිතම සනී යනවා එයාගේ සීයාගේ පත්තර කන්තෝරුවට. එතනින් සනීට සනීගේ හොඳම යාළුවව ෆිරෝස් හම්බ වෙනවා. ෆිරෝස් සනීට කියනවා අන්න සීයා ඔයාව හොයනවා කියලා. ඉතින් මෙතනදී සනීට සනීගේ බාප්පා ඇවිත් කියනවා අර බලන්න අපේ පත්තර මිනිස්සු කියවන්නේ නැහැ. කවුරුත් ගන්නෙත් නැහැ කියලා. එයා කියනවා සීයා පත්තරේ වෙනුවෙන් ගොඩක්ම මහන්සි වෙනවා කියලා. ඉතින් සනී එතකොට යනවා සීයාව හම්බ වෙන්න. යද්දි සීයා එක චිත්‍රයක් ඇඳලා තමයි ඉන්නේ. ඉතින් සීයා පින්සල සනීට දීලා කියනවා මේක ඉතුරු ටික සම්පූර්ණ කරන්න කියලා. ඉතින් පස්සේ සීයා සනීගෙන් අහනවා අද පත්තරේ කියවුවද කියලා. සනී කියනවා ඔව් මම කියවුවා ඒක නියමට තිබුණා කියලා. සීයා සනීට කියනවා බොරු කියන්න එපා. ඔයා ඒක දැක්කේවත් නෑ නේද කියලා. සනී කියනවා සීයා මම හැමදාම ඔයත් එක්ක මේ ඉන්නවා. මම දන්නවා ඔයා ඒකේ මොනවද ලියන්නේ කියලා. සීයා කියනවා ඒක තමයි ඔයාලගේ පරම්පරාවේ අයගේ වැරද්ද. එයාලා ගොඩක් දේවල් අහනවා, ගොඩක් දේවල් දකිනවා. ඒත් ඒවා තේරුම් ගන්නේ නැහැ. අපි අඩුමතරමේ මේ පත්තරේ ඉන්ටර්නෙට්වත් දැම්මොත් ඒවා පොඩි කොල්ලෝ හරි කියවයි කියලා. ඉතින් සනී කියනවා අඩුම තරමේ ඒවා පාරදිවත් විකිනෙන්නේ නැහැ. එහෙව් එකේ කොහොමද ඔන්ලයින් විකිනෙන්නේ කියලා. ඉතින් සනීගේ සීයා කියන්නේ මේ පත්තර කන්තරුවම එයාගේ ජීවිතය කරගත්ත කෙනෙක්. සනී සීයාත් එක්ක කතා කරලා යනවා එයාගේ යාළුවා ෆිරෝස්ව හම්බ වෙන්න. මේ යනකොට කතාව බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අපිට කියනවා. කතාවට කියනවානේ අපිට පවුලට වඩා හොඳම යාළුවා වඩනවා කියලා. ෆිරෝස් කියන්නේ මගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපි මේ පත්තර කන්තරුවට හිර වෙලා. සීයා ක්‍රාන්ති පත්තරේ පටන් ගත්තේ සමාජයට හොඳක් කරන්න හිතාන. මේ ඉන්න හැමෝම සීයාගේ අදහස් තමයි අනුගමනය කරන්නේ. සාමාන්‍යයෙන් අනිත් ළමයි ඉස්කෝලේ ගිහින් ඇවිත් සෙල්ලම් කරනවා. ඒත් අපි දෙන්න පත්තර විකුණනවා. ඒත් කවුරුවත් ඒවා ගන්නෙ නැහැ. ගත්තත් ඒවා කියවන්නේ නැහැ. ඉතින් මෙයාලා ඉතුරු කරන සල්ලි හැමදාම සීයාගේ ලාච්චුවට දානවා. ඒත් සීයා ඒ සල්ලි කොහෙන්ද එන්නේ කියලා නම් දන්නේ නැහැ. ඉතින් මෙයාලා බීම බොන්න ගියත් එක බීම එකක් තමයි ගන්නෙ. මොකද සල්ලි ඉතුරු කරන්න ඕන නිසා. ඉතින් මෙයාලා හින මවන්නේ කවදා හරි සල්ලි එකතු කරලා ලක්ෂපතියෝ වෙන්න. ඒත් එහෙම වෙන්න නම් මෙයාලට අවුරුදු 100ක්වත් යනවා.
ඉතින් සනී සහ ෆිරෝස්ගේ ළමා කාලය ගත වුණේ මුද්‍රණාලයේ. සනී කැමති සීයාගේ චිත්‍රවලට. එතකොට ෆිරෝස් කැමති මුද්‍රණවලට. ඉතින් සීයා සනීට චිත්‍ර අඳින්න ඉගැන්නුවා. එතකොට සනීගේ බාප්පා ෆිරෝස්ට මුද්‍රණය කරන්න ඉගැන්නුවා. ඉතින් අපේ පත්තර කන්තරුව කොච්චර කඩාවැටුණාද කියනවනම් අපිට හැමදාම කන්න උනේ බනිස්. සනී සහ ෆිරෝස් ඉස්කෝලේ ගෙනිහින් කෑවෙත් බනිස්. ඉතින් ඒත් එක්කම මෙයාලගේ ජීවිතේ බනිස් එක්කම යන්න පටන් ගත්තා. ඉතින් සනී ෆිරෝසි පාර යන මිනිසුන්ගේ ආභරණ ඇඳුම් පැළඳුම් හුරතල් සත්තු වාහන වගේ දේවල් වලට මිල නියම කරලා එක එක ගණන් කියනවා. ඉතින් මේ විදිහට තමයි මෙයාලගේ ළමා කාලය ගත වුණේ. ඉතින් වර්තමානයේ සනී එයාගේ පෙම්වතිය වන අනන්‍යත් එක්ක රොමැන්ටික් වෙන ගමන් කාර් එකක් ඇතුලේ ඉන්නවා. මේ වෙලාවේදී සනී අනන්‍යගෙන් අහනවා ඔය අලුත් අවුරුද්දක් මොනවද කරන්න කියලා. අනන්‍ය කියනවා මම මගේ යාළුවොත් එක්ක පාටියක් දාන්න හිතන් ඉන්නේ කියලා. ඉතින් සනී කියනවා මම ඔයාව එක්ක යන්නම් කියලා. ඉතින් මේ අනන්‍ය කියන්නේ ගොඩක් සල්ලිකාර ගෑනු ළමයෙක්. ඉතින් අනන්‍ය සනීට කියනවා ඒකට ටිකක් වියදම් යනවා. ඒක නිසා ඕනේ නැහැ කියලා. ඉතින් සනීට අප්සෙට් යනවා මේකට. සනී අහනවා ඔයා හිතන්නේ මට ඔයාව ක්ලබ් එකකට එක්කන් යන්න බෑ කියලාද කියලා. ඉතින් අනන්‍ය එහෙම නෙමෙයි කියලා සනීගේ හිත හදලා එතනින් යන්න යනවා. ඉතින් පස්සේ සනී එයාගේ යාළුවා ෆිරෝස් එක්ක එක ක්ලබ් එකක් ළඟට එනවා. ඉතින් ෆිරෝස් සනීට බනිනවා කෙල්ලෙක් වෙනුවෙන් සල්ලි නාස්ති කරන්නද හදන්නේ කියලා. අනන්‍ය කියන්නේ හොඳට සල්ලි තියෙන කෙල්ලෙක්. ඒ වගේ අයට දුත්පත් පෙන්වතෙක් හරි ගියාට පෝසත් සැමියෙක් තමයි ඕනේ කියලා. ඉතින් ෆිරෝස් සනීට මේ ගැන තේරුම් කරන්න හැදුවත් වැඩේ හරියන්නේ නැහැ. පස්සේ සනී ෆිරෝස් එක්ක ක්ලබ් එක ඇතුළට යනවා. එතන ඉන්න මැනේජර්ට කියනවා අපිට ටිකට් ඕනේ කියලා. ඒත් මැනේජර් මෙයාලට කියනවා කපල් ටිකට් එක රුපියල් 27000ක් වෙනවා කියලා. ඉතින් සනී ගාන අඩු කරගන්න බැරිද කියලා ඇහුවත් මැනේජර් මෙයාලට පහත් විදියට සලකලා තමයි කතා කරන්නේ. ඉතින් මේවෙන් තරහ යන සනී මැනේජර්ට කියනවා මම දවසක මේ ක්ලබ් එකම සල්ලි වලට ගන්නවා කියලා එතනින් යන්න යනවා. ඉතින් පස්සේ රෑ වෙලා සනීයාගේ අනිත් යාළුවොත් එක්ක පාටි එකක් දානවා. ඉතින් එදා දවස් දෙසැම්බර් 31 වෙනිදා. ඒ නිසා තමයි මෙයාලා මේ විදියට පාටි දාන්නේ. මේ වෙලාවේදී මෙතන සනීගේ පෙන්වතිය අනන්‍ය එනවා. ඒත් ඉතින් අනන්‍ය මේ තැනට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. අනන්‍ය ඇවිත් තියෙන්නේ සනීවත් එයත් එක්ක ක්ලබ් පාටි එකකට එක්ක යන්න. ඉතින් සනී අනන්‍යට කියනවා එයාට ටිකට් ගන්න බැරි වුණා කියලා. ඉතින් මේක නිසා අනන්‍ය සනීට සමු දීලා එතනින් යන්න යනවා. පස්සේ සනී සහ ෆිරෝස් එයාලා මේ ගත කරන සල්ලි නැති ජීවිතය ගැන කතා කර ඉද්දි අලුත් අවුරුද්දක් ලැබනවා. ඉතින් මේ දෙන්නටත් සුබ පතා ගන්නවා. ඔන්න ඉතින් පහුවෙනිදා සනී යනවා එයාගේ සීයාගේ පත්තර කන්තරුවට. ඒත් පත්තර කන්තරුවේ වැඩ කරන කවුරුවත්ම නැහැ. සනී සීයාගේ ඔෆිස් කාමරේට යනකොට දකිනවා කන්තරුවේ හැමෝම එතන ඉන්නවා වගේම සීයා කලබලෙන් එක එක්කෙනාට කෝල් කරනවා කියලා. ඉතින් සනී මේ ගැන බාපගෙන් ඇහුවාම එයා කියනවා අපිට ණය දුන්නු අය ආපහු අපේ ණය ඉල්ලනවා. ඒකයි මේ කියලා. ඉතින් එයාලට ආපහු ගත්ත ණය ගෙවන්න කල් දීලා තියෙන්නේ එක මාසයක් විතරයි. ඒක නිසා සීයා දන්න හැමෝටම කතා කර සල්ලි ඉල්ලන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඒක වැඩක්වත් හරියන්නේ නැහැ. ඉතින් දැන් නම් සීයාට ගොඩක්ම දුක හිතිලා කලකිරීමෙන් තමයි ඉන්නේ. සීයාට ඕන උනේ ක්‍රාන්ති පත්තරෙන් රටේ ලොකු විප්ලවයක් කරන්න. ඉතින් දැන් එකක්වත් හරියන්නේ නැහැ. ඉතින් මේක නිසා සනී සහ ෆිරෝස් යනවා එයාලට ණය දුන්නු රතන් බායි කියන පුද්ගලයාව හම්බ වෙන්න. ඉතින් මේ රතන් බායි කියන්නේ සනීගේ සීයාගේ යාළුවෙක්. ඒත් රතන් බායිට වඩා ඒ සල්ලි ආපහු ගන්න ඕන වෙලා තියන්නේ එයාගේ පුතා ආශිර්වාදට. ඉතින් කොහොම හරි එයාලා ළඟ බැගෑපත් වෙලා අවසානයේදී එයාලට මේ ණය ගෙවන්න තවත් මාසයක කාලයක් ලැබෙනවා. ඉතින් හැම දෙයක් ගැනම කලකිරීමෙන් සනී එතනින් එළියට එනවා. මේ හැම දෙයක්ම වෙන්නේ දුප්පත් මිනිහට. මම මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනි කියලා සනී හිතා ගන්නවා. සනීගේ සීයා මේ දේවල් ගැන හිත වැඩ කරන ගමන් අඬනවා. ඉතින් දැන් පත්තර කන්තරුව ඉදිරියට කරගෙන යන්නත් බැරි නිසා ඒක වහන්නත් වෙනවා. සීයා ක්‍රාන්ති පත්තරේ අවසාන කතුවැකිය හදලා ඉවර වෙලා කලකිරුණු දුකකින් එතනින් යන්න යනවා. සනී ගිහින් එයාගේ සීයාගේ අවසාන කතුවැකියත් ප්‍රින්ට් කරනවා. පස්සේ සනී ගිහින් ෆිරෝස් එක කතා කරනවා. ෆිරෝස් සනීට කියනවා අපි මගේ යාළුවෙක් අනිස්ගෙන් උදව් ඉල්ලමුද කියලා. ඒත් සනීත් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද අනිස් කියන්නේ අණ්ඩපාල වැඩ කරන කෙනෙක්. මේක නිසා අනිස් මේ දවස්වල අමාරුවෙන් තමයි පොලිසියනොත් බේරලා ඉන්නේ. එහෙව් එකේ අනිස් කොහොමද අපිට උදව් කරන්න කියලා සනී ෆිරෝස්ට කියනවා. ඉතින් සනී ෆිරෝස්ගෙන් අහනවා අපි ළඟ තව කීයක් ඉතුරු කරපුවා තියෙනවද කියලා. ඒත් එයාලා ළඟ තියෙන අන්තිම ගාණ ණය ටික ගෙවන්න හොඳටම මදි. සනී කියනවා අපි මගේ බයික් එකයි ඉතුරු වෙලා තියෙන චිත්‍ර ටිකයි අඩු ගාණකට හරි දීලා දාමු කියලා. ඒත් ෆිරෝස් ගණන් හදලා බලලා කියනවා අපිට ඒ ගාණත් මදිනේ කියලා. ඉතින් මෙයාට වෙන කරන්න දෙයක් නැති නිසා ෆිරෝස් අනිස්ගෙන් උදව් ඉල්ලමු කියලා කියනවා. ඉතින් පහුවෙනිදා ෆිරෝස් යනවා අනිස්ව හම්බ වෙන්න. ඉතින් අනිස් ෆිරෝස්ට එයාලට තියෙන ප්‍රශ්න කිව්වට පස්සේ අනිස් ෆිරෝස් එක්කන් යනවා ස්කෙච් කියලා මිනිහෙක් ගාවට. ඉතින් මේ ස්කෙච් කියන්නේ අලුතෙන් වෙළඳපොළට එන මොන නිෂ්පාදනය ආවත් ඒවා ඒ විදිහටම ඩුප්ලිකේට් විදිහට හදලා විකුණන කෙනෙක්. ඉතින් අනිස් ෆිරෝස්ව මේ ස්කෙච්ට අඳුන්වලා දෙනවා.
සනි සහ ෆිරෝස් ගැන ස්කෙච්ට කිව්වට පස්සේ එයාලගේ වැඩවලට මේ දෙන්නව සම්බන්ධ කරගන්න කැමති වෙලා මෙයාලට කරන වැඩවලට හොඳට ගෙවන්නම් කියලාත් පොරොන්දු වෙනවා. පස්සේ ෆිරෝස් ගිහින් සතුටේ මේ ගැන සනීට කියනවා. ඒත් සනි ඒ මොනවත් ගණන් ගන්නේ නැතිව ඉඳලා එයා ඇඳ හිටිය සල්ලි කොලයක් පෙන්නලා කියනවා මිනිස්සු ඩුප්ලිකේට් දේවල් අච්චු ගහන එකේ අපි සල්ලි අච්චු ගහමු කියලා. ඒත් ඒක අපරාධයක් නේ කියලා ෆිරෝස් ඒකට කැමති වෙන්නේ නැහැ. අපට ක්‍රාන්ති පත්තරේ බේරගන්න වෙනුවට පොලිසිය ඉන්න තමයි වෙන්නේ කියලා ෆිරෝස් කියනවා. එතකොට සනි ෆිරෝස්ට කියනවා ඔයාට සීජර් කිව්වා මතකද? පද්ධතියට යට වෙන්න එපා. පද්ධතිය යටට ගන්න කියලා. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ පොඩි තර්කකින් පස්සේ ෆිරෝස් සනීගේ අදහසට කැමති වෙනවා. ඉතින් පස්සේ මෙයාලා මුදල් නෝට්ටු ගැන හොඳට අධ්‍යයනය කරලා එයාලගේ හැකියාවත් පාවිච්චි කරලා හොර මුදල් අච්චු ගන්න වැඩේ පටන් ගන්නවා. ඉතින් සනී ලස්සනට ඇත්තම සල්ලි වගේ මේ නෝට්ටු ඩිසයින් කරද්දි ෆිරෝස් ඒවා තාත්වික විදිහට මුද්‍රණය කරන්න පටන් ගන්නවා. කොහොම හරි මෙයාලට අවසානයේදී හොර මුදල් නෝට්ටු අච්චු ගහලා ඉවර කරන්න පුළුවන් වෙනවා. ඉතින් පස්සේ මෙයාලා මේ සල්ලිත් අරන් චෙක් කරන්නත් එක්ක බාර් එකකට ගිහින් බියර් එකක් ගන්නවා. එහෙම ගන්න උත්සාහ කරත් එතන බාර් එකේ මිනිස්සයා මේක හොර නෝට්ටුවක් කියලා අඳුර ගන්නවා. ඉතින් එතන බාර් එකේ හිටිය අනෙක් මිනිස්සුත් එක්ක එකතු වෙලා සනීවයි ෆිරෝස්වයි අල්ලගන්න හැදුවත් මෙයාලා බොහොම අමාරුවෙන් ඒ මිනිස්සුන්ගෙන් බේරිලා පැන ගන්නවා. පස්සේ මෙයාලා මේ ගැන දුක් වෙන ගමන් මෙයාලා හදපු හොර නෝට්ටු ටිකත් පුච්චලා විනාශ කරනවා. ඉතින් මේ වෙලාවේදී ෆිරෝස් සනීට බැනලා එතනින් යද්දි මම කලාකරුවෙක් මම කොහොම හරි මීට වඩා හොඳට නෝට්ටු හදනවා කියලා සනී කියනවා. ඉතින් ඒ සීන් එක ඉතින් කට් කරලා අපිට පෙන්නනවා නේපාල් වල ගුවන් තොටුපළකට මන්සූර් කියලා මිනිහෙක් ගොඩ බහිනවා. මෙයා මහා පරිමාණයේ කළු සල්ලි සුදු කරන හොර නෝට්ටු අච්චු ගහන කෙනෙක්. ඉතින් මෙයාගේ දකුණු අත වගේ ඉන්නේ මේ අනික් කෙනා තමයි බිලාල් කියලා කියන්නේ. ඉතින් මෙයාලා මේ යන්නේ තවත් බිස්නස් වැඩක් ගැන කතා කරගන්න. පස්සේ අපිට පෙන්නන්නේ නේපාල් වලම එක්තරා නගරයක ඉන්න පුද්ගලයන් 3 දෙනෙක්ව. ඉතින් මේ කලබලෙන් එහෙට මෙහෙට ඇවිදන් ඉන්න කෙනාගෙන් එතන ඉන්න කෙනෙක් අහනවා මොකද මිෂන් එක නිසා බය වෙලාද නැත්නම් සීතලද කියලා. ඉතින් එතන ඉන්න මයිකල් කියන පොලිස් නිලධාරියා කියනවා පොඩි ෂොට් එකක් දාගන්න. එතකොට ඔක හරියයි කියලා. ඉතින් මේ මයිකල් කියලා කියන්නේ තදෙක් වගේ කියලා තමයි අපිට තේරෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මෙයාලට ඔත්තුවක් එනවා මන්සූර් තවත් මිනිසු දෙන්නෙක් එක්ක ඉන්න තැන ගැන. ඉතින් මේ මයිකල් කියන පොලිස් නිලධාරියා තවත් කණ්ඩායමක් එක්ක ගිහිල්ලා එතන වටලලා මන්සූර්වයි අනිත් මිනිසුන්වයි අත්අඩංගුවට ගන්නවා. ඒත් එක්කම මෙයාලට මන්සූර්ලගේ හොර සල්ලි වගේකුත් හොයාගන්න පුළුවන් වෙනවා. මෙතනින්ද බලා ගන්න පුළුවන් මේ මයිකල් කියන ඔෆිසයි මන්සූරුයි අවුරුදු ගානක ඉඳන් දැනගෙන ඉඳලා තියෙනවා කියලා. ඉතින් කොහොම හරි මන්සූර්ව අත්අඩංගුවට ගන්න තමයි මයිකල්ට ඕන වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් මේ පොලිස් නිලධාරීන් ටික මන්සූර් ඇතුළු සගයෝ ටික අත්අඩංගුවට අරන් වාහනේ ළඟට යද්දි මන්සූර්ගේ මිනිස්සු ඇවිත් මෙයාලට වෙඩි තියනවා. ඉතින් මේ වෙලාවේදී පොලිස් නිලධාරීන් හා මේ මැරයන් අතර වෙඩි හුවමාරුවකුත් වෙනවා. මේ වෙලාවේදී මන්සූර් කලින් අර මයිකල් එක්ක හිටිය පොලිස් නිලධාරියට වෙඩි තියලා මරලා දාලා එතනින් පැන ගන්නවා. ඉතින් මේක ගැන මයිකල්ට ගොඩක්ම අවුල් වගේම මන්සූර් ගැන තිබ්බ තරහ තව තවත් වැඩි වෙනවා. ඉතින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ සනීව. ඉතින් මේ වෙලාවේදී සනීව හම්බ වෙන්නේ නේ ෆිරෝස්ට මුදල් නෝට්ටු වගේක් දීලා කියනවා මෙතනින් හොරේක හොයාගන්න කියලා. ඉතින් ෆිරෝසුත් හොර මුදල් නෝට්ටු හොයා ගන්නවා. ඉතින් සනී කියනවා මේව හොරේව කියලා හොයාගන්නේ මේ කඩදාසිය නිසා කියලා. පස්සේ මේ දෙන්නටම මේ විස්තරේ තේරලා දෙන්නම කතා කරගෙන මේ වැඩේට ගැලපෙනම කඩදාසිය හොයන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මෙයාලට මේ වැඩේට ගැලපෙන කඩදාසිය අමාරුවෙන් හරි හොයාගන්න පුළුවන් වෙනවා. මේ දෙන්නට පට්ටම සතුටුයි. ඉතින් මේ දෙන්න ආයමත් එකතු වෙලා හොර මුදල් නෝට්ටු අච්චු ගහන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මෙයාලට ආපහු සාර්ථකව නෝට්ටු අච්චු ගහන්නත් පුළුවන් වෙනවා. ඉතින් පස්සේ මෙයාලා මේක චෙක් කරගන්නත් ඕන නිසා ආපහු සැරයක් බාර් එකකට ගිහිල්ලා බියර් එකක් ගන්න සල්ලි දෙනවා. ඉතින් ගිය වතාව වගේ මෙයාලව මේකෙන් අහුවෙන්නේ නැහැ. මේ හොර සල්ලි කියලා හොයාගන්න බැරි වෙනවා. මෙයාලට බියර් එකකුත් දීලා ඊටු සල්ලිත් හම්බ වෙනවා. ඉතින් දැන් මේ දෙන්නට කියාගන්න බැරි තරම් සතුටුයි එයාලගේ වැඩේ හරි ගියපු එකට. ඉතින් ඒ සීන් එක කට් කරලා ෆ්ලෑෂ් බෑක් එක ඉවර වෙලා පෙන්නන්නේ අර මුලදීම අපිට පෙන්නපු සනිව ගැට ගහලා ඉන්න සීන් එක. ඉතින් මේ විදිහට මේ නෝට්ටුව හැදුවේ කියලා අහලා තියෙන්නේ මන්සූර්. ඉතින් සනි පිළිගන්නවා මේ නෝට්ටුව හැදුවේ එයා කියලා. මන්සූර් අහනවා සප්ලයි කරන්නේ කවුද කියලා. ඒකට සනි කියන්නේ අපිට කවුරුත් සප්ලයි කරන්නේ නැහැ. අපිම තමයි සප්ලයි කරගන්නේ. සහ අපිමයි ඒවා බෙදා හරින්නේ කියලා කියනවා. ඒක අහලා මන්සූර් කියනවා ෆිරෝස්ට වෙඩි තියන්න කියලා. ඉතින් සනි එපා කියලා කෑ ගහද්දි මන්සූර්ගේ මිනිස්සෙක් ෆිරෝස්ට වෙඩි තියනවා. ඒත් ඇත්තටම ෆිරෝස්ට වෙඩි තිබ්බද නැද්ද කියලා නම් අපිට මේ වෙලාවේදී පෙන්වන්නේ නැහැ. ඉතින් මොකද මෙතන මේ එපිසෝඩ් එක ඉවර වෙන නිසා. ඉතින් මම අද ඔයාලට මේ එපිසෝඩ් එකෙන් පස්සේ තියෙන දෙවෙනි එපිසෝඩ් එකත් අරගෙන එනවා. දෙවෙනි එපිසෝඩ් එකට යන්න කලින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මේ එපිසෝඩ් එක පටන් ගනිද්දී අපිට පෙන්වන්නේ සනිගේ ළමා කාලය. සනිගේ ළමා කාලේ එයාගේ අම්මත් එක්ක සතුටින් ඉඳලා තියෙනවා. ඒ ටික කාලෙකින් සනිගේ අම්මා මැරෙනවා. ඉතින් සනිගේ තාත්තා ඒ වෙනකොට ලොකු ණයක් අරගෙන තියෙන නිසා
ණයකාරයෝ සනිගේ තාත්තව හොයාගෙන එනවා. ඉතින් සනිගේ තාත්තා කරන්නේ ණයකාරයන්ගෙන් බේරෙන්න නගරෙන් නගරයට පැනලා යන එක. ඉතින් මේක සනිට නම් අලුත් දෙයක් නෙවෙයි. ඉතින් එකපාරක් මෙයාලා මෙහෙම නගරෙකින් පැනලා යන්න හදද්දි සනිගේ තාත්තා සනිට කියනවා මම ඔයාව සියව බලන්න එක්ක යන්නම් කියලා. ඉතින් මේකට පුංචි සනිටත් ගොඩක් සතුට හිතෙනවා. පස්සේ මෙයාලා රේල්වේ ස්ටේෂන් එකට ඇවිත් ට්‍රේන් එකට ගොඩ වෙනවා. ඉතින් මෙහෙම ට්‍රේන් එකේ යනකොට සනිට පොඩ්ඩක් නිින්ද යනවා. ඉතින් ට්‍රේන් එක ස්ටේෂන් එකකින් නවත්තපුවාම සනිගේ තාත්තා නිින්ද ගිහින් ඉන්න සනිට හොරෙන්ම මොකක්ද පෙට්ටියක් අරන් යනවා. ඉතින් ට්‍රේන් එක ආපහු යන්න පටන් ගනිද්දි තමයි සනිට ඇහැරෙන්නේ. ඉතින් සනි කෑ ගහලා තාත්තව හෙව්වත් එයාට තාත්තව නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් සනි එතන ළඟ තියෙන ජනේලකින් බලද්දි එයා දකිනවා මිනිස්සු රේල් පාරේ වැටිලා තියෙන සල්ලි වගේක් පොර කකා ඇහිඳිනවා කියලා. ඉතින් සනි හිතනවා සනිගේ තාත්තා කවදා හරි එයාව හොයාගෙන එයි කියලා. ඒක නිසා එයා හැම රේල්වේ ස්ටේෂන් එකකම එක එක චිත්‍ර අඳිනවා. එයාව තාත්තට හොයාගන්න පුළුවන් වෙන්න කියලා හිතාගෙන. ඒත් ඉතින් කවදාවත් තාත්තා නම් සනිව හොයාගෙන ආවේ නැහැ. ඉතින් මෙයා මෙහෙම ඉද්දි තමයි මෙයාට ෆිරෝස්ව හම්බ වෙන්නේ. ඉතින් ෆිරෝස් කියන්නේ සනිය වගේම දෙමාපියෝ දාලා ගිය ළමයෙක්. ඉතින් ෆිරෝස් සනීට කියනවා ආයෙ ඔයාගේ තාත්තා ඔයාව හොයාගෙන ඉන්නේ නැහැ. අපි සල්ලි හොයන්න ඕනේ. ඒක නිසා ඔයා තව චිත්‍ර අඳින්න මම ඒවා විකුණන්නම් කියලා. ඉතින් සනිත් මේකට කැමති වෙලා මෙයාලා දෙන්න චිත්‍ර ඇඳලා සල්ලි හොයන්න පටන් ගන්නවා. ඉතින් මේ හම්බෙන සල්ලි වලින් තමයි මෙයාලා කාලා බීලා ඉන්නේ. ඉතින් අපිට පෙන්නනවා එදා සනීව තාත්තා දාලා ගිය දවසේ ඇත්තටම මොකද උනේ කියලා. ඇත්තටම එදා ට්‍රේන් එකට හැපිලා සනිගේ තාත්තා මැරිලා. ඉතින් මෙහෙම දවසක් සනි චිත්‍ර ඇඳ ඉද්දි සනිව හොයාගෙන සනිගේ සීයා එනවා. ඉතින් සීයාව දැක්කහම සනීටත් ගොඩක්ම සතුටුයි. සීයා දුකින් සනීට කියනවා මම ඔයාව ගොඩ කාලෙක ඉඳන් හෙව්වා කියලා. ඉතින් සීයා සනීව දැන් එකගෙන යන්න තමයි හදන්නේ. ඉතින් සනීගේ දැන් සහෝදරයා ෆිරෝස්වත් එකගෙන යමුද කියලා සනී සීයාගෙන් අහනවා. ඉතින් සීයාත් ඒකට කැමති වෙනවා. ඉතින් ඔන්න දැන් තමයි කතාවේ වර්තමානය පෙන්වන්නේ. ඉතින් කලින් එපිසෝඩ් එකට අපිට පෙන්නපු විදිහට ෆිරෝස්ට ඇත්තටම වෙඩි තියලා නැහැ. මෙයාලව බය කරන්න හිතාගෙන පැත්තකට තමයි වෙඩි තියලා තියෙන්නේ. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ මේගා කියන RBI එකේ නිලධාරණියක්. මැති ඇමතිවරුන් පිරිසකට දැනට ලෝකයේ ව්‍යාප්ත වෙලා තියෙන හොරසල්ලි හොයාගන්න පුළුවන් විදිහේ මැෂින් එකක් ගැන අඳුන්වලා දෙනවා. ඉතින් මේ මේග්නාගේ කතාව ගැන මෙතන ඉන්න එක නිලධාරියෙක්වත් අහගෙන නම් නෙවෙයි ඉන්නේ. එයාලා hina වෙවි TikTok බල ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මෙතනට මයිකලුත් එනවා. ඉතින් මයිකලුත් මේගගේ කතාව අහගෙන ඉන්නවා වගේම එයා දකිනවා එතන ඉන්න අය කවුරුත් මේගගේ කතාවට නම් ඇහුම්කම් දෙන්නේ නැහැ කියලා. ඉතින් මේක මෙයාලගේ අවධානය ගන්නත් හිතාගෙන එයා ප්‍රසන්ටේෂන් කරන වීඩියෝ එකේ සද්දේ වැඩි කරනවා. ඉතින් මේක නිසා තමයි මෙතන ඉන්න නිලධාරීන් පොඩ්ඩක් හරි මේගගේ කතාවට ඇහුම්කම් දෙන්නේ. ඉතින් මේක මේ හොරසල්ලි අඳුනගන්න පුළුවන් CT600 කියන මැෂින් එක ගැන ඇමතිලටත් කියනවා. ඉතින් ඇමති ඒක ගැන හිතලා අනුමත කරන්න බලන්නම් කියලා එතනින් යන්න යනවා. ඉතින් මයිකල් ඇමතිගේ පස්සෙන් ගිහිල්ලා එයා කරපු මිෂන් ගැන කියලා එයාට මේ හොරසල්ලි අල්ලගන්න කණ්ඩායමකට අනුමැතිය දෙන්න කියලා ඉල්ලනවා. ඒත් ඇමති මේ රටේ හොරසල්ලි වලට වඩා ප්‍රශ්න ගොඩක් තවත් තියෙනවා. අනික මේ වෙලාවේ මම හිතන්නේ ඊළඟ ඡන්ද ගැන විතරයි කියලා එතනින් යන්න යනවා. ඉතින් පස්සේ අපිට පෙන්වන්නේ ෆිරෝස් හොරසල්ලි කොළයක් අනිෂ්ට පේන්න දර්ශනයක්. ඉතින් මේක හොරසල්ලි කොළයක්ද කියලා අනිෂ්ට හිතා ගන්නවත් බෑ. ඉතින් අනිස් එක ගිහින් අනිස්ගේ සීයට පෙන්නනවා. ඉතින් අනිස්ගේ සීයත් පුදුම වෙනවා. මොකද ඒක තනිකරම ඇත්ත සල්ලි කොළයක්ම තමයි. ඒත් අනිස්ගේ සීයා ෆිරෝස්ට කියනවා ඔයාලා කොච්චර හොඳට සල්ලි අච්චු ගැහුවත් අහු වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා සල්ලි අච්චු ගැහුවට හොරසල්ලි ඔයාලා ළඟ තියාගන්න එපා කියලා. ඉතින් පස්සේ සනි සහ අනිස් යනවා එයාලගේ සල්ලි මාරු කරගන්න කෙනෙක්ව හම්බ වෙන්න. ඉතින් මේ මිනිස්සයා මේ සල්ලි ගැන ලොකුවට විශ්වාස කරන්නේ නම් නැහැ. ඒක නිසා සනි එයාලගෙන්ම තවත් ඇත්ත 500 කොළ දෙකක් ඉල්ලගෙන ඒ දෙක හොරේකත් එක කලවම් කරලා ඒ ටික ඒ මිනිස්සයාට දීලා කියනවා මෙතනින් හොරේක හොයාගන්න කියලා. ඉතින් මේ මිනිස්සයාටවත් ඒක හොයාගන්න නම් බෑ හොර කොළයක්ද ඇත්ත කොළයක්ද කියලා. ඉතින් පස්සේ මේ මිනිස්සයා මෙයාලගෙන් හොරසල්ලි ගන්න කැමති වෙනවා. ඉතින් ෆිරෝස් කියනවා 500 කොළයක් රුපියල් 200ට යයි. හැබැයි අඩුම රුපියල් ලක්ෂ 10ක්වත් ගන්න ඕනේ කියලා. ඉතින් මේ මිනිස්සයා කියනවා මට රුපියල් 150 ගානේ එක සල්ලි කොළයක් දෙන්න. මම ඔයාලගෙන් කෝටි 2ක බඩු ගන්නම් කියලා. ඉතින් සනිත් මේකට කැමති වෙනවා. ඒත් ෆිරෝස් පස්සේ සනීගෙන් අහනවා ඇයි ඒකට කැමති උනේ? අපි ලක්ෂ 10ක් අච්චු ගහන්නේ පට්ටම අමාරුවෙන්. එහෙව් එකේ අපි කොහොමද කෝටි 2ක සල්ලි අච්චු ගහන්නේ කියලා. අපි ළඟ අඩුම තරමේ ඒ විදියෙන් ඕන කරන
මැෂින් කොළ මොනවත්ම නෑ කියලා තමයි ෆිරෝස් නම් කියන්නේ. හැබැයි ඉතින් මේ මොනවත් සනී ගණන් ගන්නවත් නැහැ. පස්සේ අපිට පෙන්නනවා මයිකල් එක එපාර්ට්මන්ට් එකක ඉස්සරහ එක බංකුවක ඉඳන් ඩ්‍රින්ක් එකක් දාන ගමන් කල්පනා කරනවා. ඉතින් එයා ආපහු ඇමතිට කතා කරන්න කියලා හිතාන කෝල් එක ගත්තත් ඇමතියේ කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නම් නැහැ. ඉතින් මේක නිසා මයිකල් එයා ළඟ තියෙන ඇමති කෙල්ලෙක් එක්ක ඉන්න ෆොටෝ වගේක් ඇමතිට යවනවා. ඉතින් මේ ෆොටෝ ටික යවලා තප්පර ගානකින්ම ඇමති මයිකල්ට කෝල් එකක් ගන්නවා. ඉතින් කෝල් කරලා ඇමති මයිකල්ට කියනවා දැම්ම ඒ ෆොටෝ ටික ඩිලීට් කරන්න නැත්නම් මම තමුසුව මරනවා කියලා. ඉතින් මයිකල් වෙරිමතින් උනත් ඇමතිට කියනවා ඔයාගේ පරණ තිබුණු හැම නඩුවක්ම වහලා දාලා ඔයාට ඔය තැනට එන්න උදව් කරේ මම. එහෙව් එකේ තමුසේ මාව මරනවාද කියලා. මයිකල් ඇමතිට කුණුහරුපට ඉක්කුත් කියලා බැනලා ෆෝන් එක කට් කරනවා. ඉතින් මේකට ඇමතිටත් තරහ යනවා. ඉතින් ඒ සීන් එක එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ සනී පතර කන්තරුවට වෙලා ඉන්න දර්ශනයක්. ඉතින් මෙතනදී සනී එයාගේ බාප්පගෙන් මේ තියෙන මැෂින් ගැනයි ඒවයින් ප්‍රින්ට් කරන්න පුළුවන් ප්‍රමාණයන් සහ ඒවට ගතවන කාලය ගැන හැම සනී එයාලගෙන් ප්‍රශ්න කරද්දී එයාට සනී ගැන සැක හිතිලා ඔයා මොනවාද කරන්න හදන්නේ කියලා අහනවා. ඒත් සනී මොනවත් නොකිය ප්‍රශ්නේ මග හරිද්දී සනීගේ බාප්පා එතන ලාච්චුවක තිබිලා හොයාගත්ත හොර සල්ලි කොරයක් ප්‍රින්ට් කරපු කඩදාසියක් පෙන්නලා අහනවා මේක ඔයාගේ වැඩක්ද කියලා. ඉතින් සනී ගිහින් එතන දොර වහලා ඇවිත් කියනවා අපිට සීයාගේ පත්තර කන්දරුව බේරගන්න නම් කරන්න තියෙන්නේ මේක විතරයි කියලා. ඒත් ඉතින් බාප්පා මේකට කැමති වෙන්නේ නම් නැහැ. එයා කියනවා මේක ඔයාගේ සීයා දැනගත්තොත් මොනවා වෙයිද කියලා. පස්සේ සනී බාප්පට එයාලා අච්චු ගහපු ඔර සල්ලි කොලයක් පෙන්නනවා. ඉතින් ඒක බාප්පා බලලා පුදුම වෙනවා. ඉතින් පස්සේ සනී බාප්පයි එක කොෆි ෂොප් එකකට ගිහිල්ලා කෝපි එකක් බීලා ඒක බිලට හොර සල්ලි කොලේ දෙනවා. ඉතින් බාප්පා අහුවේ කියලා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඒත් ඉතින් මෙයාලගේ හොර සල්ලි කොලේ අහුවෙන්නේ නම් නැහැ. ඉතින් මෙතනදී තමයි බාප්පටත් මේ ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. ඉතින් සනීගේ බාප්පා සනීට කියනවා අපිට මේ වැඩේ කරන්න නම් ලොකු ප්‍රින්ටර්ස් වගේම අච්චු ගහන දේවලුත් ඕනේ. එතකොට තීන්ද කඩදාසි වගේ දේවල් ඕනේ කියලා. ඉතින් පස්සේ සනී ෆිරෝසුයි යනවා අලුතෙන් මැෂින් ගන්න සල්ලි ඕන නිසා රතන්ව හම්බ වෙන්න. ඒත් ඉතින් සනීගේ සීය සල්ලි අරන් දැනටම ණය වෙලා ඉන්න නිසා රතන්ගේ පුතා ආශිර්වාද් නම් සනීට ණය දෙන්න කැමති වෙන්නේ නැහැ. ඒත් පස්සේ රතන් සනීට සල්ලි දෙන්න කැමති වෙනවා 124ක පොලියක් එක්ක. ඉතින් සනීත් වැඩේට කැමති වෙනවා. ඉතින් කට් කරලා අපිට පෙන්නනවා මේක එයාගේ අම්මත් එක්ක ෆෝන් කෝල් එකකින් කතා කර එයා වැඩ කරන ඔෆිස් එකට එනවා. ඉතින් මෙතනදී මේකට අම්මා කියනවා ඉක්මනටම කසාදයක් බදින්න කියලා. ඒත් ඉතින් මේක නම් මේ කසාද වැඩේට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ. ඉතින් පස්සේ මේක එයාගේ ඔෆිස් එකට ආවම එයාට මයිකල් කලින් හොරසල්ලි සම්බන්ධයෙන් කරපු මිෂන් ගැන ෆයිල් එකක් දෙනවා. ඉතින් මේක මේවත් බලලා මයිකල් ගැන පොඩ්ඩක් හොයලා බලනවා. ඉතින් පස්සේ අපිට පෙන්වන්නේ සනී එයාගේ සීයාත් එක්ක ඉන්න දර්ශනයක්. ඉතින් මෙතනදී සනී සීයාගෙන් එක එක ප්‍රශ්න අහහා කතා කර ඉද්දී සනී මොකක් හරි නරක වැඩක් කරනවද කියලා හිතිලා සනීගෙන් සීයා ඒ ගැන ඇහුවත් සනී එහෙම මොනවත් නැහැ කියලා සීයාට බොරු කියනවා. ඉතින් පස්සේ අපිට පෙන්නනවා මයිකල් යනවා ඇමතිව හම්බ වෙන්න. ඉතින් ඇමති මයිකල් එක කතා කරන්න අකමැති වුණත් මයිකල් අර ෆොටෝ ටික ගැන කතා කරපු නිසා ඇමති මයිකල් එක කතා කරන්න කැමති වෙනවා. ඉතින් මේ වෙලාවේදී තමස ඊය මට බීලා කොච්චරනම් බැන්නද කියලා කියනවා. ඒත් ඉතින් මයිකල් එහෙම මුකුත් උනේ නැහැ වගේ පොරුවට රඟපානවා. පස්සේ ඇමති මයිකල්ගෙන් අහනවා තමුසෙට මොනවද මගින් වෙන්න ඕනේ කියලා. ඉතින් මයිකල් කියනවා මට මගේ කණ්ඩායමට අනුමැතිය ඕනේ කියලා. ඒ වගේම එයාලගේ මිෂන් එක සාර්ථක වුණාම ඒවට ඇමතිව සම්බන්ධ කරලා ඇමතිට හොඳ නමක් අරන් දෙන්නම්. එතකොට ලේසියෙන්ම ඊළඟ මැතිවරණයෙන් ජය ගන්නත් පුළුවන් කියලා මයිකල් ඇමතිට කියනවා. ඉතින් මේක ගැන ඇමති ටිකක් කල්පනා කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ෆිරෝස් සහ සනී එයාලට අවශ්‍ය කරන කඩදාසි ගන්න එක කම්පැනි එකකට කතා කරනවා. ඒත් ඒ වර්ග කඩදාසි නියපොත නිර්දේශයකින් දෙන්න බැහැ කියලා එයාලගේ විස්තර ඉල්ලනවා. ඉතින් ෆිරෝස් ෆෝන් එක කට් කරලා අපිට කඩදාසි ගන්න වැඩේ නම් අමාරු වෙයි කියලා කියනවා. ඉතින් පස්සේ සනී ෆිරෝස්ුයි අනිස්ගෙන් උදව් ඇතුව ගිහින් කඩදාසි කර්මාන්තශාලාවකින් එයාලට අවශ්‍ය කරන කඩදාසි හොරකම් කරනවා. එතනදී සනී කියනවා කඩදාසිත් එක්කම තව වර්ගවල කඩදාසිත් ගන්න. එතකොට අපි ගැනවත් අපි කරන වැඩේ ගැනවත් කාටවත්ම සැක හිතෙන්නේ නැහැ කියලා. ඉතින් මෙයාලා අවශ්‍ය කරන කඩදාසි මැෂින් එහෙම අරගෙන අලුතෙන් මුදල් අච්චු ගහන්නත් පටන් ගන්නවා. ඉතින් කොහොම හරි මෙයාලා අර මිනිස්සයා ඉල්ලපු කෝටි දෙක මුදලත් ගිහින් දීලා ඇත්තම සල්ලි ගන්නවා. ඉතින් ඒ වගේම ඒ මිනිස්සයා සනීට කියනවා අපිට තවත් සල්ලි ඕනේ කියලා. ඉතින් සනීත් ඒකට කැමති වෙනවා. පස්සේ සනී රතන්ලාල්ට එයාගේ සීයාගේ ණයයි එයාගත ණයයි පොලියත් එක්කම ගෙනihin දීලා ලොකු සීන් එකක් දාලා එතනින් එන්න එනවා.
ඉතින් දැන් මෙයාලා ක්‍රාන්ති පත්තර කන්තෝරුවේ ඔක්කොම ණය ගෙවලා දාලා සියව හම්බ වෙන්න යනවා. ඉතින් සියා මේ ණය ගෙවන්නේ කොහෙන්ද කියලා ඇහුවම සනීලා කියන්නේ අපි අලුත් බිස්නස් එකක් පටන් ගත්තා. ඒකේ බිස්නස් පාර්ට්නර් මුලින්ම දීපු ඇඩ්වාන්ස් එකෙන් තමයි අපි මේ ණය ගෙවුවේ කියලා. ඉතින් එතනින් පස්සේ සනී යනවා ලොකු හෝටලයකට සනීගේ පෙන්වතිය අනන්‍යව හම්බ වෙන්න. ඉතින් අනන්‍යටත් මේ ගැන පුදුමයි වගේම සතුටුයි. ඉතින් අනන්‍ය හොඳ සල්ලිකාරයෙක් නිසා සනීගෙන් අහන්නේ නැතිව ඒ දෙන්නට කෑම ඕඩර් කරලා අනන්‍යගේ බැංකු කාඩ් එක දෙනවා බිල ගෙවන්න කියලා. ඉතින් මේකට සනීට අවුල් යනවා. ඒ වගේම මේක තේරුණ අනන්‍ය කියනවා ඒකට කමක් නැහැ කියලා. ඉතින් සනී කියනවා මේක එක සැමරීමක් වෙනුවෙන් කියලා. ඒ වෙලාවේදී අනන්‍ය සනීට කියනවා එයාගේ පවුල අය එයාට කසාදයක් හොයලා තියෙන්නේ කියලා. මේකට සනීට තවත් අවුල් යනවා. කොහොම හරි මෙයාලා කෑම කෑවට පස්සේ සනී යනවා අනන්‍ය එයාගේ කාඩ් එක දුන්න වේටර්ව හම්බ වෙන්න. ඊට පස්සේ එයා වේටර්ට කියනවා එයාගේ කාඩ් එක එයාටම ආපහු දෙන්න. මම බිල් එක ගෙවන්නම් කියලා. ඉතින් වේටර් කියනවා මැඩම් කීවේ කියලා. ඉතින් සනී අනන්‍ය දිහා බලලා වේටර්ට කියන්න කීවම අනන්‍ය වේටර්ට කියනවා එයාලගෙන් සල්ලි ගන්න කියලා. පස්සේ සනී සල්ලි ගෙවන්න එයාගේ පර්ස් එක ගත්තත් එයාලගේ ඇත්ත සල්ලි බිල් එක ගෙවන්න තරම් නැහැ. ඒක නිසා සනී වේටර්ට අනන්‍ය කාඩ් එක ආපහු දීලා එන්න කියලා සනී ළඟ තිබුණු හොර සල්ලි වගේක් බිල් එක ගැටින් තියලා එතනින් යන්න යනවා. ඉතින් සනී අනන්‍යයි හෝටලින් එළියට යද්දිම මේක එනවා එයාට අම්මා හොයලා දුන්නු ඩොක්ටර් කෙනෙක් එක්ක ඩේට් එකකට. ඉතින් මේක කෑම කන ගමන් ඒ ඩොක්ටර්ට කියනවා ඇත්තටම මම මේ වැඩවලට කැමති නැහැ. මම ඔයාව හම්බ වෙන්න ආවෙත් අම්මා කියපු නිසායි මට සමා වෙන්න කියලා. ඊළඟට පස්සේ මේක එයාගේ බිල් එක ගෙන්නගෙන දෙන්නත් එක්ක භාගේ දාලා බිල් එක ගෙවමු කියලා සල්ලි දෙනවා. ඉතින් මේක එයාගේ ඉතුරු සල්ලි අතර ගත්ත ගමන්ම එයාට තේරෙනවා මේ හොර සල්ලි කොල කියලා. ඒක නිසා මේක කැෂියර් එක ළඟට ගිහින් එයාගේ RBI එකේ ID එක පෙන්නලා කියනවා මට ඔයාලා ළඟ තියෙන 500 කොල බලන්න ඕනේ කියලා. ඒව අතරේ හොර සල්ලි තියෙන්න පුළුවන් කියලා. පස්සේ මේක ඒ සල්ලි ටික පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ මයිකල් එක කඩේක ඉන්නවා. ඉතින් මෙයා එතන දාලා තියෙන නිවුස් වලින් දකිනවා කඩදාසි කර්මාන්ත ශාලාවක හොරකමක් වෙලා කියලා. ඉතින් මේ වෙලාවේදී ඇමති මයිකල්ට කෝල් කරලා කියනවා මම ඔයාගේ වැඩේට අනුමැතිය ලබා දෙන්නම්. හැබැයි මැතිවරණයට කලින් ඔයා මට හොඳක් වෙන විදිහට වැඩ කරන්න ඕනේ කියලා. ඒ කියලා ඇමති කියනවා මම ඔයාට හැම ඩිපාර්ට්මන්ට් එකකින්ම හොඳම නිලධාරීන් එක්කේ ගානේ ලබලා දෙන්නම් කියලා. ඉතින් දැන් අපිට පෙන්වන්නේ ක්‍රාන්ති පත්තර කන්තෝරුවේ සුපිරිදි පරිදි වැඩ කෙරීගෙන යනවා. ඉතින් සනීගේ බාප්පා සනීට කියනවා දැන් අපි පත්තර කන්තෝරුව ණය වලින් බේරගත්ත නිසා අපි දැන් මේ ගත්ත මැෂින් ටික විකුණලා සල්ලි ගමු කියලා. ඒත් සනී කියනවා අපි මේක ආපහු ගත්තට අපිට මෙතන වැඩ කරන අය වෙනුවෙන් ගෙවන්න පඩි ඕනේ කියලා. ඒත් ඉතින් ෆිරෝසුත් මේකට කැමති වුණත් බාප්පා නම් මේකට කැමති වෙන්නේ නැහැ. පස්සේ බාප්පා එතනින් යන්න යද්දී සනීයව නවත්තලා කියනවා අපි අවසාන වතාවට ඇති වෙන්න සල්ලි අච්චු ගහමු කියලා. ඉතින් අවසාන වතාවට කියලා බාප්පා වැඩේට කැමති වෙනවා. ඉතින් පස්සේ අර හොටෙල් එකකින් හම්බුන හොර සල්ලි කොලෙත් අරගෙන මේක එනවා එයාගේ යාළුවෙක්ව හම්බ වෙන්න. ඉතින් එයාටත් මේ විස්තරය කියලා මේ කොල දෙක චෙක් කරලා බලද්දි එයාලත් පුදුම වෙනවා. මොකද මේක හොර නෝටු කියලා මැෂින් වලටවත් අඳුන ගන්න බැරි නිසා. ඉතින් එතනින් කට් කරලා අපිට පෙන්වන්නේ මයිකල්ව හම්බ වෙන්න චේතන් කියලා කෙනෙක් එනවා. ඉතින් මයිකල් කියනවා අපිට කණ්ඩායමක් හදන්න අවසර ලැබුණා. ඉක්මනටම ඒකට අවශ්‍ය කරන අයව හොයාගන්න කියලා. ඒ වගේම RBI ඒකටත් කතා කරන්න කියලා කියනවා. ඉතින් දැන් මේක එයාගේ යාළුවයි මේ සල්ලි හොර සල්ලි කොල කියලා හරියටම හොයාගන්නවා. ඒ වගේම මේක දැනගන්නවා මේව නිර්මාණය කරලා තියෙන විදිහට මෙයාලා ලොකු අය නෙවෙයි. හැබැයි ගොඩක් දක්ෂ අය කියලා. ඉතින් සනී ෆිරෝස් සහ එයාලගේ බාප්පත් එක්ක මේ තුන්දෙනා කන්තුරුවේ අය වැඩි ඉවර වෙලා යනකන් ඉඳලා මෙයාලා ආපහු සල්ලි අච්චු ගහන්න පටන් ගන්නවා. ඒත් අපිට බෑග්ග්‍රවුන්ඩ් එකකින් සනීගේ වොයිස් එකෙන් කියනවා ඒ වගේම තණ්හාව කොච්චර සල්ලි තිබ්බත් නැති වෙන්නේ නැහැ. මම දැන් දන්නවා මම මේ කරන්නේ හොරකමක් නෙවෙයි කියලා. ඒ වගේම මම මේ රටේ ආර්ථිකයත් මේ සිස්ටම් එකත් චේන්ජ් කරනවා කියලා සනී කියන ගමන් දෙවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මෙයාලට මොකද වෙන්නේ කියලා බලන්න වෙන්නේ තුන්වෙනි එපිසෝඩ් එකෙන්. ඉතින් එපිසෝඩ් එකකින් එක යන්න මේ කතාව ගලාගෙන යන්නේ හරිම වෙනස්ම පැත්තකට. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට මතක් කරන ගමන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඉක්මනටම ඊළඟ එපිසෝඩ් වලින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.